කොහොමද අයරවන්න අයිබෝන් කියලා ඉතින් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට අවඩ අයිබෝ වේවා කළ සෙත් පුදුන් වේවා දෝෂ දුර වේවා සක්‍ර මහබගු ආයිබෝ වගේ ප්‍රාර්ථනා කරනවා. ඉතින් කොහොමද මතන ගිය වීඩියෝ එක බලන්න ඇති හැමෝම එකෝ බෝඩ් ගැන කියපු අද මම කතා කරන්න යන්නේ ඇල්මිනියම් වලින්. ඒ කියන්නේ අපි කරන්නේ සාරංග විශාසයකර ඉන්ටර්නැෂනල් එකේ. ඉතින් මෙන්න මේ ඔයාලා හැමෝම දන්න කියන ආදරණීය හදවත සාරංග විශාසයකර කියලා කියන්නේ. ඉතින් සාරංග ඒ වගේ මතක් කරන්න ඕනේ ආදරණීයම අපේ දිනක්ෂි මැඩම් සාරණ්‍ය දුව මතක් කරන හරි ආදරණීය දිනිය. ඉතින් සාරංග විශාසයකර මාගේ ආදරණීය අපේ ආදරණීය ප්‍රධානිය. ඉතින් එතුමාගේ ළඟ තමයි මම වැඩ කරන්නේ. ඉතින් සේල්ස් මැනේජර් වශයෙන්. ඉතින් අද මම කතා කරන්න යන්නේ ඇලුමිනියම් ගැන. ඇලුමිනියම් වලින් කොහොමද පැන්ට්‍රි එකක් කරගන්නේ කියන එක. ඉතින් මම මේකට වීඩියෝ ටිකක් ඇතුළත් කරනවා. ඉතින් මම මේ දැන් කරගෙන හිටියේ මේක ඩිසයින් එක කරගෙන ඇලුමිනියම් වලින් යන මේකට පොඩි යුනිට් එකක්. මේක සාමාන්‍යයෙන් ලක්ෂ 2,50,000ක විතර මේ යුනිට් එකක් මේක. ඉතින් ඇලුමිනියම් වලින් කරන්නේ ස්විස්ටෙක් කියන මැටීරියල් එකෙන් තමයි මේ පැන්ට්‍රි එක කරන්නේ. ඉතින් අපි හැමෝම මුලින් කරන්නේ ස්විස්ටෙක් එකෙන්. Tamanට කැමති විදිහට කෙනෙක් කස්ටමර් පුළුවන් කස්ටමයිස් කරගන්න කොහොමද එයා කැමති බ්‍රෑන්ඩ් එකේ මැටීරියල් එකෙන් කරගන්න පුළුවන්. ඒක අපි රෙකමන්ඩ් කරන්නේ ස්විස්ටෙක් එක තමයි. ස්විස්ටෙක් මොකද ඒක හොඳයි. හොඳ ඩියුරබිලිටි එකක් තියෙනවා ඒකේ. ඒ වගේම අපි ගන්න ෆ්ලැට් බොන්ඩ් සහ බිල් බොන්ඩ්. ඒ බෝඩ් ජර්මන් බෝඩ් එක. ඉතින් ඇත්තටම හොඳ ඩියුරබිලිටි එකක් තියෙනවා මේකේ. අපි රෙකමන්ඩ් කරන්නේ ඒක තමයි. ඒක බෝඩ් එකට වැඩිය මම කිව්වා කලින් එකෙත් කිව්වා අපි රෙකමන්ඩ් කරන්නේ ඇලුමිනියම් කියලා. ඉතින් ඇත්තටම හොඳයි ඇලුමිනියම්. ඉතින් ඔයාලට කරගන්න පුළුවන් සාරංග විශාසයකර ඉන්ටර්නැෂනල් එකෙන් ලස්සන ආල් පැන්ට්‍රියක් ලක්සරි ලුක් එකක් තියෙන ලස්සන පැන්ට්‍රි එකක් ඔයාලගේ ගෙදරට හරියන විදියට තියෙන ලොකේෂන් එකට හරියන විදියට අපි ඇවිල්ලා බලලා මෙෂර් කරලා කොටේෂන් එක දීලා ලස්සන ඩිසයින් එකක් ඇදලා ඔයාලට දෙනවා. ඔයාලට කැමති ඩිසයින් එක වෙනස් කරගන්න පුළුවන්, කස්ටමයිස් කරගන්න පුළුවන්. මේ කියන්නේ ඔයාලා කැමති විදියට කැමති තැනක කැමති විදියට අපි කරලා දෙනවා. ඒ වගේම කියනවා ප්‍රධාන වශයෙන් විශේෂයෙන්ම කියන්න ඕනේ අපි මේකට දෙනවා අවුරුදු 10ක. අවුරුදු 10ක ගැරන්ටි එකක් තියෙනවා. 1-to-1 රිප්ලේස්මන්ට් එකක් එක්ක. ඒ කියන්නේ අපි රිපෙයාර් වලට එනවා. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මේ අවුරුදු 10 ඇතුළත මොකක් මාරි ප්‍රශ්නයක් වුණොත් අපි රිපෙයාර් එකට යනවා. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම අපි ඒකට 1-to-1 රිප්ලේස්මන්ට් එකක් කරනවා. ඉතින් ඒක තමයි ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ. ඒ වගේම කියන්න ඕනේ ඇලුමිනියම් වලින් ගත්තා. ඇලුමිනියම් කියන දේ මලකන්නේ නැහැ. වතුරට ඔරොත්තු දෙනවා. ඒ වගේම තමයි තාපයට ඔරොත්තු දෙනවා. හොඳ හීට් එක කියන ප්‍රශ්න දැනගෙන උනත් කිසි ප්‍රශ්නයක් නැහැ. මේක හීට් එකට කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. මොකද බෝඩ් එකේ පොඩි ප්‍රශ්නයක් එනවා. බෝඩ් එකේ හීට් එකට පොඩි අබ්සෝබ් වෙන ගතියක් තියෙනවා. ඉතින් ඇලුමිනියම් කියන දේ තමයි අපි රෙකමන්ඩ් කරන්නේ. ඇලුමිනියම් වර්ග ගොඩක් තියෙනවා. ඇලුමෙක්ස් තියෙනවා, ඇලුමෝ තියෙනවා, ස්විස්ටෙක් තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් මැටීරියල්ස් තියෙනවා බ්‍රෑන්ඩ් වලින්. ඉතින් අපි යූස් කරන්නේ ස්විස්ටෙක් කියන මැටීරියල් එක. ඉතින් ඇත්තටම හොඳයි. මලකන්නේ නැහැ. වතුරට ඔරොත්තු දෙනවා, තාපයට ඔරොත්තු දෙනවා. ඒ වගේම ශක්තිමත්කම තියෙනවා. ඉතින් ඔයාලට ඒ වගේ පැන්ට්‍රි එකක් කරගන්න ඕන නම් මම මේකට වීඩියෝ ටිකක් ඇතුළත් කරනවා. මම මේ කතා කරන අපිට වීඩියෝ එකක් මම ඇතුළත් කරනවා. ඉතින් අපි කරපු වත්තල කරපු පැන්ට්‍රි එක සහ මාළබේ කරපු පැන්ට්‍රි එක ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේ කතා කරන අපිට ඔයාලට බලා ගන්න පුළුවන් මේ ලස්සන පැන්ට්‍රි එක කොහොමද අපි කරේ. මම මේක ලයිටින් දීලා තියෙන්නේ. මේ ලොකේෂන් එකට අපි කොහොමද මේක ඇඩ්ජස්ට් වෙන්න ලයිටින් කරලා තියෙන්නේ. කොහොමද මේක ලස්සනට කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ වගේ ලස්සන පැන්ට්‍රි එකක් කරගන්න පුළුවන් SD ඉන්ටර්නැෂනල් සාරංග විශාසයකර ඉන්ටර්නැෂනල් එකේ ලස්සන පැන්ට්‍රි එකක් කරගන්න පුළුවන්. ඉතින් කතා කරන්න අපිට අපි එනවා ඔයාලගේ ගෙදරට. ඔයාලා ඉන්න ගලාවට කතා කරන්න අපි එනවා ගෙදරට ඇවිල්ලා මෙෂර් කරලා අපි ලස්සන ඩිසයින් එකක් හදලා ඔයාලා කැමති විදිහට කොටේෂන් එක දීලා වැඩේ බාර දුන්නොත් අපි කරනවා ලස්සන පැන්ට්‍රි එකක් ඔයාලගේ. එහෙනම් මම ඊළඟ වීඩියෝ එකේ ගිහින් එන්න සාරංග විශාසයකර ඉන්ටර්නැෂනල්. අයිබෝන්.